අනුකුමාර ජනාධිපතිතුමාට කියනවා මාව ආයෙ හිලේ දාන්න 10 සැරයක් දාන්න 15 සැරයක් දාන්න මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ නෝනට අත තිබ්බොත් මම කරන දේ මම දන්නවා. මම අවුරුදු ගණනාවක් ඇතුලේ විසඳෙන්නේ නැතුව තිබුණු කට්ටි පැනපොන් තිබුණු ඒ සමහර සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න තියෙන්නේ අපේ රටේ හිටපු ඇමතිවරු 3 දෙනෙක් අපරාධ චෝදනාවල ළඟට ඇතුළට වෙලා ඉන්නේ. ඒ වගේම පොලිස්පතිවරයා ඇතුළේ ඉන්නේ. ඒ වගේම ඔබ දකින්න ඇති අවුරුදු 16කට හිටපු පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙක් දඬුවම් ලැබිලා තියෙනවා. ඒ වගේම මම දැක්ක තව ඇමතිවරයෙක් කියනවා එයා නම් අත්අඩංගුවට කවතර කමන්නේ බිරිඳව නම් අත්අඩංගුවට ගත්තොත් බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ පොලිසිය නැත්නම් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ බිරිඳද, එයාගේ දුවද, එයාගේ මහත්තයාද ඒක මත නෙමෙයි. ඒක නිසා නීතිය හැමෝටම එකයි. එතකොට බිරිඳ පාවිච්චි කළා වාහන හොරෙන් ගෙන්නලා තියෙනවා නම්, වාහන වල ප්‍රශ්න තියෙනවා නම්, දූෂණය කළා තියෙනවා නම් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ පොලිසිය ඇතුලේ. එයා මේ മന്ത്രിවරයාගේ බිරිඳද දුවද පුතාද කියලා බලලා නෙමෙයි. එයා මේ රටේ තියෙන දේපොළ වලට ඒ වගේම දූෂණ වංචාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා නීතිය තමයි ක්‍රියාත්මක වෙනවා මිසක් බිරිඳද මහත්තයාද නංගිද මන්දිද කියලා බලන එකක් නෙමෙයි. දැන් කොහොමත් එම දේශපාලන සංස්කෘතිය හොඳින් මැනවින් පැහැදිලි වෙනවා. සමහර අත්අඩංගුවට ගැනීම කරන්න යද්දී එක පෙළට පෞල් පිටින් මොකද්ද මේ කළා තියෙන කේ තමයි තහවුරු වෙන්නේ. ඒක නිසා අපි මේ ජනවරමට අනුව අපි නීති ආධිපත්‍ය පිටුවමින් යනවා. අපි හිතනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් කියලා.